හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම තිරණදේශාන් මොහොට්ටි. මම කැලණි විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය කලා සාමාන්‍ය උපාධිය හිමි කරගත් උපාධිධරේ. මගේ බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා ඒ සම්බන්ධයෙන් යම් පොත් උදව් කරගෙන කියවීමට යම් උදව්වක් ලබා දීම. ඒ සඳහා පළමුවෙන්ම ඉතාමත් පහසු ක්‍රමයක් වන ඉංග්‍රීසි පොතක් සිංහලෙන් ඉංග්‍රීසියෙන් පළමුවෙන් කියවා එහි තේරුම සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කිරීම තමයි මගේ බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා ඔබටත් මාහා එක්වන ලෙස ආරාධනා කරනවා. මම යොදා ප්‍රථමයෙන්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන පොත වන්නේ The Alchemist. The Alchemist හෙවත් සන්තියාගෝ හෙවත් ඇවිදින්නා නමින් ගාමිණී වෙන්ගොඩ විසින් සිංහලයට පරිවර්තනය කරන්නට යෙදුණු පොත. මෙහි ලේඛකයා වන්නේ පෝලෝ කෝලෝ හෙවත් බ්‍රසීල ජාතික පවුලෝ කොයියෝ නමින් හඳුන්වන ලේඛකයා. අපි පොත වෙත පොතේ පළමු කතුවරයාගේ වැකිය වෙත අවධානය යොමු කරමු. පළමු පිටුවේ එන්නේ මේ වන ආකාරයට ඔබට දැකගත හැකි. මෙහි තිබෙන්නේ කතුවරයාගේ පින්තූරයක්. අපි කතුවරයාගේ විස්තරය පිළිබඳව පළමුව කතා බහ කරමු. Paulo Coelho or Paulo Coelho was born in Brazil and has become one of the most widely read and loved authors in the world, especially renowned for The Alchemist and 11 Minutes. He has sold more than 140 million books worldwide and has been translated into 72 languages. The recipient of numerous prestigious international awards, amongst them the Crystal Award by the World Economic Forum and France Legend Honor. Paulo Coelho was inducted into the Brazilian Academy of Letters in 2002. He writes a weekly column syndicated throughout the world. මේ අනුව පැහැදිලි මෙම කතුවරයා විසින්ම තමයි මිනිත්තු 11 කතාව සහ සන්තියාගෝ හෙවත් ඇවිදින්නා කියන පොත් දෙකම රචනා කරන්නට ඉදිරියට තියෙනවා. එතුමාගේ පොත් මිලියන 140කට වඩා ලෝකයේ පුරා විකිණලා තියෙනවා. ඒ වගේම භාෂා 72කට පමණ පරිවර්තනය වෙලා තිබෙනවා. ඔහු විසින් එක් සම්මාන දිනා ගන්නට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔහු දැනට ලෝකයේ වඩාත් සුප්‍රසිද්ධ ලේඛකයෙක් වශයෙන් නම් දරාගෙන සිටිනවා. පළමුවෙන් අපිට යොමු වෙන්න පුළුවන් කතුවරයාගේ සටහනට. I remember ඔහු මෙහි පළමුවෙන් අපි ඉංග්‍රීසි කොටස කියවා සිටිමු. I remember receiving a letter from the American publisher HarperCollins which said that reading The Alchemist like getting up at dawn and seeing the sun rise while the rest of the world still slept. I went outside, looked up at the sky and thought to myself, so the book is going to be translated. At the time I was struggling to establish myself as a writer and to follow my path, despite all the voices telling me it was impossible. පළමුව මේම ඡේදය සිංහලයට පරිවර්තනය කරගෙන සිටිමු. මට මතකයි ඇමරිකානු පොත් ප්‍රකාශකයෙකු වන HarperCollins සඳහන්
ඉතින් ලැබුණු ලියුමක ඔහු සඳහන් කරලා තිබුණා The Alchemist කියන පොත කියවීම උදේම නැගිටලා අනිත් ලෝකයේ හැමදෙනාම නිදාගෙන ඉන්න අතරේ ඉරුපායන ආකාරය දෙස බලා සිටීමක් වැනිය කියලා ඔහුගෙන් ලියුමක් ලැබුණා කියලා. මම එළියට ගොස් අහස දෙස බලා මෙසේ සිතන්නට වීමි. පොත පරිවර්තනය වෙන්නයි යන්නේ. ඒ කාලේ මම ලේඛකයෙකු වශයෙන් මගේ ජීවන මඟ තනා ගනිමින් සිටී. සියලු දෙනාම මට ලේඛකයෙකු විය නොහැකි බවට අධෛර්යමත් කරමින් සිටින සමයක. And little by little my dream was becoming reality. 10, 100, 1,000, a million copies were sold in America. One day, a Brazilian journalist phoned to say that President Clinton had been photographed reading the book. Sometime later, when I was in Turkey, I opened the magazine Vanity Fair, and there was Julia Roberts declaring that she adored the book. Walking along down a street in Miami, I heard a girl telling her mother, "You must read The Alchemist." ටිකෙන් ටික මම මගේ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගනිමින් සිටියෙමි. පළමුව 10ක්, ඉන් අනතුරුව 100ක්, දහසක් හා මිලියනයක් පොත් කොපීස් පොත්වල ප්‍රකාශන ඇමරිකාව තුළ විකිණෙන්නට විය. දව දිනක් බ්‍රසීලියානු මාධ්‍යවේදියෙක් මට කෝල් කරමින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් සඳහන් කර සිටියේ ඇමරිකන්ු ජනාධිපතිවරයා වන බිල් ක්ලින්ටන් මහතා මෙම පොත කියවන පින්තූරයක් කියවමින් සිටින පින්තූරයක් තමන් ලබා ගැනීමට සමත් වූ බවයි. ඉන් ටික කාලයකට අනතුරුව මම තුර්කියේ සිටියේදී මම සංගරාවක් වැනිටි ෆෙයා නම් සංගරාව කියවද්දී ජුලියා රොබර්ට්ස් සඳහන් කළ තිබෙන අය මෙම පොතට ඉතාමත් ඇලුම් කරන බව. දිනක් මියාමි වල පාරක ඇවිදිමින් සිටියේදී මට ඇසුණා දියණියක් ඇගේ මවට සඳහන් කරන ඔයා අනිවාර්යයෙන්ම ඇල්කෙමිස්ට් කියවිය යුතුමයි කියලා. The book has been translated into 61 languages, has sold more than 30 million copies worldwide, and people are beginning to ask what is the secret behind such a huge success. The only honest response is that I don't know. All I know is that, like Santiago, the shepherd boy, we all need to be aware of our personal calling. පොත භාෂා 61කට පමණ පරිවර්තනය වී තිබියදී මිලියන 30ක් පමණ කොපීස් ලොව පුරා පොත්වල කොපීස් එනම් ප්‍රකාශ පොත්වල පිටපත් මිලියන 30ක් පමණ ලොව පුරා විකිණෙද්දී මිනිසුන් මගෙන් ඇහුවා මොකද්ද ඔබගේ සාර්ථකත්වයේ රහස කියලා. මගේ අවංක අව්‍යාජ පිළිතුර වූයේ මම දන්නේ නැහැ කියන එක. All I know is that the Santiago මම දන්න එකම දේ සන්තියාගෝ හෙවත් ගොපලු කොල්ලා වගේ අපි හැමෝම අපිට අපේ ආත්මීය ප්‍රකාශ අපිට ආත්මය විසින් අමතන ආකාරය අපි පිළිබඳව අපි දැනුවත්ව සිටින බවයි. What is a personal calling? දැන් ආත්මය විසින් තමන්ව අමතනවා කියන්නේ මොකක්ද කියලා එයා විස්තර කරනවා. It is God's blessing. It is a path that God choose for you here on earth. Whenever we do something that fills us with enthusiasm, we are following our legend. However, we don't all have the courage to confront our own dream.
why? මොකද්ද අපිට ආත්මය විසින් අපිව අමතන අවස්ථාව? ඒ දෙවියන්ගේ ආශිර්වාදයක්. එය යනු ඔබට පෘථිවියේදී දෙවියන් විසින් තෝරාගෙන ඇති මාර්ගය. whenever we do something, අපි යමක් උද්‍යෝගයෙන් යුතුව කරන විට අපගේ ලෙජන්ඩ් එහෙවත් අපගේ පරමාර්ථය කරා ළඟා වෙමින් සිටි. however, කෙසේ වෙතත් අපේ සිහින පසුපස හඹා යාම සඳහා අපිට ධෛර්යය ඇත්තේ නැහැ. ඇයි? there are 4 obstacles. මම ඔබගේ පහසුව සඳහාත් කියවන්න මෙයට සවන් දෙන්නාගේ කාලය ඉතුරු කිරීම සඳහාත් මෙම 4 obstacles සේවත බාධා 4 ඉතා කෙටියෙන් සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට යම් අපහසුයක් හෝ මගහැරීමක් වෙත්නම් සමාන. First, we are told from childhood onwards that everything we want to do is impossible. පළමු බාධාව තමයි අපි කුඩා කලදීම අපේ ඔළුවට දාන අදහසක් අපි කරන කිසිම දෙයක් සාර්ථක නොවන බව. Everything we want to do is impossible. අපිට කරන්න ඕනේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ කියන එක. දෙවෙනි එක, we are then faced by the second obstacle, love. දෙවෙනි බාධාව වන්නේ ආදරය. තුන්වෙනි බාධාව වන්නේ third obstacle, fear of the defeats we will meet on the path. අපිට අපි යන මාර්ගයේදී මුණ ගැහෙන කාන්තාර හෙවත් ශුෂ්ක භූමි වලට අපි දක්වන බිය. හතරවෙනි obstacle එක, then comes the fourth obstacle, the fear of realizing the dream for which we have been fighting all our lives. අපි දකින සිහින, the fear of realizing, අපේ ජීවන අරගලයේදී අපි දකින සිහින වලට අපි දක්වන, අපි ඒවා අර්ථය වටහා ගැනීමට අපි දක්වන බිය. අපි ජීවිතයේ සාර්ථකත්වය උදෙසා දකින සිහින අවබෝධ කර ගැනීමට අපි දක්වන බිය. මේ සියල්ල, මේ හතර තමා බාධා වශයෙන් ඔහු දක්වලා තිබෙන. අවසානයේදී ඔහු මෙසේ තමන්ගේ සටහන පෝලෝ කෝලෝගේ හෙවත් පාවුලෝ කොයියෝගේ සටහන නිමා කරනවා. Oscar Wilde said, each man keeps the things he loves, and it's true. The mere possibility of getting what we want fills the soul of the ordinary person with guilt. We look around at all those who have failed to get what they want and feel that we do not deserve to get what we want either. We forget about all the obstacles we overcome, all the suffering we endured, all the things we had to give up in order to get this far. I have known a lot of people who, when their personal calling was within their grasp, went on to commit a series of stupid mistakes and never reached their goal when it was only a step away. මේ අනුව ඉතාමත් පැහැදිලි ඔහුගේ සටහන් නිමා කරද්දී ඔහු සඳහන් කරන, ඔස්කා වයිල්ඩ් කියනවලු හැම මිනිස්සෙක්ම තමන් ආස කරන දේ, තමන් හීන දකින මිනිස්සයා විනාශ කරගන්නවා. ඒ සැබෑව. ආත්මය දල්වාලන පුරවාලන දේවල් වලදී මිනිස්සු ගොඩක් වැරදි කරනවා. අපි දකිනවා මිනිස්සු ඔවුන්ට අවශ්‍ය දේවල් ළඟා කර ගැනීමට යාමේදී ඔවුන් කරන වැරදි. අපිට අවශ්‍ය දේවල් ළඟා කර ගැනීමේදී දුක් වෙනවා. and අපේ ආත්මය අපිට කතා කරන්න මොහොතක් තියදී අපි ගොඩක් වැරදි කරනවා. අපිට අපේ ඇචීව්මන්ට්, අපේ පරමාර්ථය, අපිට අවශ්‍ය දේ ළඟ පෙනී තියදී අපි මේ දේවල් නැති කරගන්නවා. This is the most dangerous
of the obstacles because it has a kind of sanity aura about it, renouncing joy and conquest. But if you believe yourself worthy of the things you fought so hard to get, then you become an instrument of God. You help the soul of the world, and you understand why you are here. පොලො කෝලෝ හෙවත් පවුලු කොයියෝ අවසානයේදී තමන්ගේ සටහන් නිමා කරන්නේ මේක තමයි දරුණුම වෙන්න පුළුවන් දරුණුම දේ අපිට මේ සැනිටි ඕවර් එකද කියන්නේ මේ ආත්මයෙන් ආත්මීය සුවඳ නොදැනෙන එක එහි පහස කියන්නේ එම ජයේ යම් දෙයක් ළඟා කරගත්තට පස්සේ දැනෙන සතුට සහ ඒ ජයග්‍රහණයේ උණුසුම අපිට නොදැනෙන එක බට් ඔබ අනිවාර්යෙන්ම දෙයක් ළඟා කර ගැනීම සඳහා සටන් කරනවා නම් ඔබ ඒ වෙනුවෙන් try කරනවා නම් ඔබ දෙවියන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් හෙවත් දෙවියන්ගේ උපකරණයක් හෙවත් දෙවියන්ගේ වස්තුවක් බවට පත් වෙලා ඔබ ලෝකේ ආත්මයක් බවට පත් වෙලා බවට පත් වෙනවා. විට ඔබට තේරෙනවා අයියෝ ඔබ මේ ලෝකෙට ආවේ කියලා තමයි ඔහු තමන්ගේ කතුවරයාගේ සටහන් නිමා කරලා තිබෙන්නේ. ඉදිරියේදී තවත් වීඩියෝවක් මගින් මෙම පොතේ වැදගත් කාරණා සහ පරිච්ඡේදයට යමින් ඉතාමත් රසවත් පොත පිළිබඳ කතා බහක නිලීමට මම බලාපොරොත්තු වෙනවා. එසේනම් මගේ ඉදිරිපත් කිරීම හා සම්බන්ධව ඔබ සැමට ස්තුතිය සහ ගෞරවය ප්‍රණාමය පුද කරමි. අදට සමුගන්නවා. බොහොම ස්තුතියි මා හා සම්බන්ධ වුණාට ඔබගේ කාලය මා වෙනුවෙන් වැය කළාට. බොහොමත්ම ස්තුතියි. නැවතත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ජය වේවා.